අයිබෝන් කියලා පිළිගන්නවා මගේ යාළුවෝ සියලු දෙනාම eBay SL Academy කියන YouTube channel එකට ඔයගොල්ලන් සාදරයෙන් පිළිගන්නවා. ඉතින් ඔන්න ඕගොල්ලන්ට පුළුවන් eBay website එක හරහා භාණ්ඩ ඇලවි කරලා මුදල් හොයන්න. මේ eBay website එක කියන්නේ ඇත්තටම යුරෝප් රටවල් වල තියෙන website එකක්. දැන් අපිට තියෙන වාසිය තමයි මේකේ අපිට පුළුවන් අපේ රටේ තියෙන දේවල් තියෙනවානේ. ගොඩාක් යුරෝප් රටවල් වලට යවන්න පුළුවන් දේවල් තියෙනවා. කුළු බඩු වර්ග යවන්න පුළුවන්. පොල් කටු කැබලි කරලා යවන්න පුළුවන්. ගස්වල කොළ වර්ග වේලලා යවන්න පුළුවන්. නිර්මාණ මල් වර්ග වේලලා යවන්න පුළුවන්. ලොකු මිලකට අපිට මේවා යුරෝප රටවල් වලට යවලා මුදල් උපයන්න පුළුවන්. ඒ වගේම කඩවල වල තියෙන සමහන් සිද්ධාලේප මේවා ගොඩාක් වර්ග අපිට ඇලවි කරලා යවන්න පුළුවන්. ඉතින් මේකේ eBay වෙබ්සයිට් එක account එක create කරලා ඒකට තමයි අපි ඇඩ් දාන්නේ. දැන් ඔයගොල්ලන් හිතන්නකෝ මේක මම ගන්න item මම කියලා දෙන්නේ ඔයාලට මේකේ මුදල් හොයන විදිය පැහැදිලි වෙන්න ඕන කියලා මම හිතනවා. මේක මාත්‍ය සම්බන්ධ වෙච්ච අය ඉන්නවා ගොඩක්. ඒ අය මුදල් හොයනවා අනිවාර්යයෙන්ම. මම පෙන්නන්නම් ටිකක් ඔයාලට. ඒ වගේම මේකේ මුදල් හොයන විදිය පෙන්නන්නම්. මුදල් හොයපු අයගේ විස්තර ටිකක් දාන්නම්. ඉතින් මේක අනිවාර්යෙන් 100% මුදල් හොයන්න පුළුවන් 100% සාර්ථක වෙබ්සයිට් එකක්. මේ වල සල්ලි ගෙවන්න ඒව මොකුත් කරන්න දෙයක් නැහැ. මට මං අය කරන රුපියල් 1000 විතර ඔයගොල්ලන්ට යන්නේ. මේක ලංකාවේ වෙන තැන් වලින් කරන එක රුපියල් 34000ක් ඇත්තටම යනවා. දුප්පත් ඔබ අනිවාර්යෙන් මේක කරන්න පටන් ගන්න. මේකෙන් මුදල් හොයන්න පුළුවන්. ඕනම කෙට හොයාගන්න පුළුවන්. පොල් කටු අනිවාර්යෙන්ම හොයන්න පුළුවන්. හොයාගන්න පුළුවන්. ගස්වල කොළ වර්ග ලේසියෙන්ම හොයාගන්න පුළුවන්. මල් වර්ග ටිකක් හොයලා වේල ගන්න පුළුවන්. නිල් කටු මල් වගේ දේවල් ගොඩක් යනවා. ඉතින් කඩවල වල තියෙන කුළු බඩු අනිවාර්යෙන් අපිට යවන්න පුළුවන්. නොවා අපිට ඇඩ් දාලා මුදල් හොයන්න පුළුවන්. මේකට ඉංග්‍රීසි දැනුම කිසිම දෙයක් අවශ්‍ය නැහැ. මම කියලා දෙනවා දුරකථනයේ හොඳට ප්‍රමාණවත් රුපියල් 10 ගෙවීමේ හැකියාව තියෙනවා නම් දුරකථනයේ තියෙනවා මට කෝල් කරන්න. මම කියන්නම් මේක සම්බන්ධ වෙන විදිය. ඊට කලින් මේකේ කොහොමද ඇත්තට මුදල් හොයන්නේ කියලා පෙන්නන්න ඉපේ වලට. මේක අපිට පුළුවන් පොල් කටු කැබලි කිලෝ එකක් ඩෝ 150ට වගේ මිලකට අපිට ඇලවි කරන්න. ඩෝ 150ක රුපියල් 45000ක විතර මුදලක්. ඉතින් මේක ඇත්තටම කිව්ව ගමන් මිනිස්සු සමාජයේ එකපාරට පුදුම වෙයි. නෑ ඇත්ත. දැන් කොට්ටම්බ කොළ වගේ දේවල් ගන්නවා ඒ රටවල් වල මාළු ටැංකි තියෙනවනේ. ඒ මාළු ටැංකි වල ජලයට දිලීර එන එක මර්ධනය කරගන්න මේ කොළ ඒගොල්ලන් භාවිතා කරනවා. ඒ වගේම තමයි මල් වර්ග බෙහෙත් වර්ග වලට තමයි ගන්නෙ ගොඩක්. ඉතින් ඒ වගේ ඒ රටවල නැති හින්දා තමයි මේ රටවල වලින් මේ වෙබ්සයිට් එක හැම මිලදී ගන්නෙ. දැන් මම පෙන්නන්නම්. මේකට ඔයාලට ඉගෙන ගන්න අනිවාර්යයෙන්ම ගොඩ යන්න පුළුවන්. බොරුවක් නෙමෙයි. සිරිසියම සාක්ෂිත් එක්ක කතා කරන්නේ. මම පෙන්නලා ඉන්නම් ඔයාලට මේ තියෙන මේ මම පළවෙනි අයිටම් එක ඒ කියන්නේ මම eBay account එක ඔයාලට හදලා දීලා අයිටම් එක ලිස්ටින් එකක් දාගන්නේ කොහොමද කියලා දෙනවා මුලින් ඉඳලා ඊට පස්සේ පළවෙනි එක අනිවාර්යයෙන් විකුණ ගන්න උදව් කරනවා ඊට පස්සේ දිගටම කරගෙන යන්න සපෝට් එක අනිවාර්යයෙන්ම දෙනවා මම ටිකක් පෙන්නන්න ටට්ටක් ගාලා මම කියවනේ පළවෙනි අයිටම් එක විකුණලා දෙනවා කියලා ඔයාලට පේනවා ඉතින් මේ තින්නේ සිද්ධාලේපය විකුණලා දීලා තියෙනවා මේ දිනේ පළවෙනි අයිටම් එක යාගේ එකක් ක්‍රියේට් වෙලා තියෙන මේ තියෙන ඇක්ටිව් කියලා මේ එකක් සෝල්ඩ් වෙලා තියෙනවා ඩොලර් 12.84කට තමයි යා විකිනෙලා තියෙන්නේ. ඔයාලට බලා ගන්න පුළුවන් ඒක තැපල් කරපු එකත් මේ තියෙන්නේ ඒ ආපු එක. මේල් එකකින් තමයි ඔයාලට මුලින්ම මුදල් වැටෙනවා ඊට පස්සේ තමයි තැපල් හරහා තැපල් කරන්න තියෙන්නේ. ඉතින් මම පෙන්නන්නම් මේ තියෙන තැපල් කරපු පාර්සල් වල ෆොටෝ ටිකක් ඔයාලට බලා ගන්න පුළුවන් මේ බොරුවක් නෙමෙයි ට්‍රැකින් නම්බර් එක ෆලෝ කරොත් මේක කොයි කාලෙද මොන දවසේද ඒවල තියෙන මේ හැමදේම බලා ගන්න පුළුවන්. මේ තියෙන්නේ මේ තැපල් කරපුවා. ඉතින් ওই වගේ ගොඩාක් තියෙනවා ටට්ටක් ගාලා පෙන්නන්නම් මේ මෙන්න මේ පාර්සල් එක තමයි ඊයේ. මෙයා මේ අද තැපල් කරන්න තියෙන පාර්සල් එක මේ අර සිද්ධාලේප එක මේ කෙනාගේ. එයාගේ පළවෙනි අයිටම් එක. ඉතින් ඔන්න ඔය විදියට. ඒ පළවෙනි අයිටම් විකුණලා දුන්නේ විස්තර. මම දැන් පෙන්නන්නම් මේකේ පොල් කටු මුලින් පෙන්නන්න පොල් කටු බලන්නකො මේ පොල් කටු කොහොමද විකිනෙන්නේ කියලා. බලන්න මෙතන අයිටම් මෙයා පළවෙනි අයිටම් එක අයිටම් 6ක් විකුණලා තියෙන. ඒ කියන්නේ මේ ළඟදී අලුත් පටන් ගත්ත කෙනෙක්. බලන්නකො. දැන් මෙතන මේ ඩොලර් 12ක් වුණාට මේක shipping charges එනම ඇඩ් කරලා තිනවා වලට පේනවා ඇති. මේ අපිට දැන් ඕන ගානක් දාන්න පුළුවන්. එහෙම ප්‍රශ්නයක් නැහැ. හොඳේ. ඒ කියන්නේ අපිට ඕනම ප්‍රමාණයක් මිලකට දාන්න පුළුවන්. අපිට ඩොලර් 10ට උනත් දාන්න පුළුවන්. ඒක ඔයාලා කැමැත්ත මත. ඒ වුණාට අර මුදලට විකුණන්න පුළුවන්. දැන් මේ ඩොලර් 109. මෙතන shipping charge ඩොලර් 45ක් දාලා තියෙනවා. ඔයාලට පේනවා ඩොලර් 100 එතකොට 154කට විතර වැටලා තියෙනවා. බලන්න කොච්චර ලොකු මුදලක්ද කියලා. ඉතින් මේ අයිටම් 6ක් එකිනෙලා තියෙනවා. මේ බලා ගන්න. ඉතින් ওই විදියට. මේ පොල් කටු
ඒ වගේ මම පෙන්වන්න තා එක එක පෙන්වන්නම්. මේ දින කුරුඳු ග්‍රෑම් 100 ඩෝ 18ට. ඩෝ 18ක් කියන්නේ ඇත්තටම රුපියල් 5800ක විතර මුදලක්. ඒකේ shipping charges වෙනවා මේ ඩෝ 29ක් ඇඩ් කරලා දෙනවා. ඉතින් මේවත් එක්ක එකතු වෙන්න ඕන. මේකට මේක එකතු වෙන්න ඕන. ඒකට බලා ගන්න පුළුවන්. බලන item 9287ක් විකුණලා තියෙනවා. ලොකු මුදලක් හොයලා තිනවා මේ ලංකාවේ අය. ඒ වගේම මේ සිද්ධාලේප බලන්න. මේ සිද්ධාලේප එක ග්‍රෑම් 50 මේ පොඩි ඩප් එක ඩෝ 11කට රුපියල් 2800යි. රුපියල් 3000කට විතර විකුණන්නේ. බලන්න item 1196ක් විකුණලා තියෙනවා. කොහමද? ඉතින් මේවා තින්නේ අපිට අපේ රටේ විතරනේ ඇත්තටම. ඉතින් බලන්නකො මේ තින්නේ කොට්ටම්බ කොළ. මේක මම බල කරන්නේ ඔයගොල්ලෝ ඉගෙන ගන්න කැමති අය ඉන්නවනම් අනිවාර්යෙන් සම්බන්ධ වෙන්න. මුලින් ඉඳලා කියලා දෙනවා. කොට්ටම්බ කොළ 100 ඩෝ 15ට. ඩෝ 15ක් කියන්නේ රුපියල් 4500ක විතර මුදල. බලන්න item 1728ක් item විකුණලා තියෙනවා. මේක shipping charges අපි වෙනම ඇඩ් කරනවා. ඒකේ ලොකු එච්චර යන්නේ නැහැ සල්ලි. shipping charges දැන් මෙතන මේ ඩොලර් 8ක් දාලා තියෙනවා. ඩොලර් 8 යන්නේ නැහැ යාට. ඔයාලට පේනවාද මේ තියෙන ඩොලර් 8ක් මේ 15ට අමතරව ඩොලර් 8ක් දාලා තින්නේ shipping charges shipping 8 මේ 8ක්ම යන්නේ අපිට මේක තැපර ගන්න කොළ 100ක් තැපර කරන්න. ඒක ඉතින් අර අපි වැඩිපුර දානවා. එතකොට අපිට මේකේ item එක විකුණුනහම මුදල් වැටෙනවා මුලින්ම. ඊට පස්සේ අපි තැපර කරලා යවන්නේ. ඉතින් ඔය විදිහට මේ තියෙන සමහන් කඩේ තියෙන සමහන් මේ බලන්නකෝ. මේක item 16ක් විකුණලා දෙනවා මේ. ඉතින් ওই විදිහට මුදල් හොයන්න පුළුවන්. මේක රුපියල් 1000 ගෙවලා ඉගෙන ගන්න කැමති අය ඉන්නවනම් මෙන්න මේ WhatsApp නම්බරේ ෆෝන් සේව් කරලා WhatsApp call එකකට WhatsApp message එකක් හරි දාන්න. මුදල් ගෙවන්න කැමති කරන්නේ කොහොමද කියලා අනිවාර්යයෙන් මම කියලා දෙන්නම්. ලියාගෙන WhatsApp නම්බර එක 0294 ගහන්න. එක ලංකා කෝඩ් නම්බර එක 0294 ගහලා 75යි 869යි 0252 වෙන මේ නම්බර එක ෆෝන් එකේ සේව් කරලා WhatsApp call එකක් ගන්න. මුදල් ගෙවන්න කැමති කරන්නේ කොහොමද කියලා අනිවාර්යයෙන් මුලින් ඉඳලා කියලා දෙනවා. ඉංග්‍රීසි දැනුම අවශ්‍ය නැහැ. මම කියලා දෙනවා මුලින් ඉඳලා. පළවෙනි එකත් ඉගෙන ගන්න උදව් කරන. ඊට පස්සේ ඔයගොල්ලෝ දිගටම කරගෙන යන්න පුළුවන්. මොනවා හරි ප්‍රශ්නයක් ගැටලුවක් ආවොත් අනිවාර්යයෙන්ම සපෝට් එක දෙනවා. මේක ලොකු ගණන් යට කරන්න දෙයක් නැහැ. රුපියල් 1000 එක මම ආය කරන එක විතරයි. ඊට පස්සේ ඔයාලට සල්ලි යන්නේ නැහැ. ඉතින් පටන් ගන්න අනිවාර්යයෙන් මුදල් හොයන්න පුළුවන් සීරීසියක් සාර්ථක වෙබ්සයිට් එකක eBay කියන්නේ. ඉතින් ගැටලුවක් තිබ්බොත් කමෙන්ට් කරන්න. ඒ වගේම channel එක අනිවාර්යෙන් subscribe කරලා තියාගන්න. bell එක click කරලා තියාගන්න. එහෙනම් මම මේ වීඩියෝෙන් සමු ගන්නවා. ඔයගොල්ලන් සිද්ධ වෙනාට